මට මේ ජීප් එක කියලා තමයි ලොක්කම අනිත් ජීප් එක යනවා එහෙම. හොඳයි සර්. මං කෙලින්ම යනවා හොස්පිටල් එකට. හොඳයි සර්. ටයිම්ට ගෙනොම් එළිවෙන කමුළු පළාතම පෙට්‍රෝල් කරා. රයිට් සර්. අත්නායක සර් මට මේ ජීප් එක කියලා තමයි ලොක්කම අනිත් ජීප් එක යනවා එහෙම. හොඳයි සර්. මං කෙලින්ම යනවා හොස්පිටල් එකට. හොඳයි සර්.
టైంට කියනවා එළින කමුළු පළාතම පෙට්‍රෝල් කරා. Right, sir. මහත්තුරුනි ලංකා විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබාගෙන පොලිස් සේවයට බැඳුණු දා සිටම වික්‍රම ඉතා කඩිසර එඩිටර් නිහතමානී නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. ළඟදී මගේ මිත්‍ර SP කිව්වා වික්‍රමට බිරියන් දෙන්නෙක් ඉන්නවා කියලා. මිසිස් රන්දෙනිය බය වෙන්න එපා. ඒ එක් බිරියක් මිසිස් රන්දෙනිය තමයි. අනෙක් බිරිය රාජකාරිය. මේ බිරියන් දෙන්නාගෙන් වික්‍රම වඩා කැමති මොන බිරිඳටද කියලා කිව්වොත් මිසිස් රන්දෙනිය මාත් එක්ක ටිකක් තරහ වෙන්නත් පුළුවන්. අර ජුලියස් සීසර් මිසරයට යන අවස්ථාවේ කැල්පේනියාගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි වලට සමාන සිතුවිලි අද අපේ මේ රන්දෙනිය මහත්මියගේ හිතේ තියෙන බව අපට පේනවා. රන්දෙනිය මහත්මිය වාගේ කාර්යශූර, නිර්භීත, අවංක මහජන ආදර ගෞරවයට පාත්‍ර වෙච්ච නිලධාරී ටික කලකට හරි අපෙන් ඈත්ව සිටින එක පාඩුවක් තමයි. ඒත් පොලිස් නිලධාරියෙක් අනෙක් හැම දෙයකටම වැඩිය තමන්ගේ රාජකාරිය වැදගත් කොට සලකනවා. අවාසනාවකට වගේ හෙම්වත් කරන්න ටිකක් අමාරු වෛක්‍යයක් තියෙනවා නම් එතෙන්ට රන්දෙනිය යවන එක අපේ සිරිතක්. උතුරු වෙරළ බඩ අන්න ඒ වගේ අමාරු ප්‍රදේශයක්. ඉතින් අපි තීරණය කළා වික්‍රම රන්දෙනිය යවලා ඒ පළාත ටිකක් මෙල්ල කරන්න. හැබැයි මෙතන තියෙනවා කාටත් නොපෙනෙන පොඩි මානසික ගැටලුවක්. අර ජුලියස් සීසර් මිතරයට යනකොට කැල්පේනියාව දාලා ගියාට වික්‍රම රන්දෙනියට වටින්නේ නැහැ උතුරට යනකොට. එයාගේ බිරිඳ මෙහි තියලා යන. හේතුව මේ දවස්වල රන්දෙනිය මහත්මියට කෑම කන්න ටිකක් අමාරුයි. මගේ කතාව මන් දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේ දෙපොළට සුබ පතන එකයි. Well, gentlemen, what's the topic? Shall we begin as usual, sir? I was telling him what a great man Dow begin with. You don't want to question that. What I say is that there's no point in talking about it. I think the Ceylon police have come a long, long way since the time of the British. And today we are modern, we are efficient, we are dynamic. So it is up to us to maintain and improve on those standards instead of talking about the past glories of our police officers, that's all. Excuse me, sir. Years in the wasteland and he will be old enough to be my grandpa.
සේවය කරන සෙසු පොලිස් නිලධාරීනුත් දක්වා ඇති එඩිතරකමත් ක්‍රියාශ්‍රයත් මුළු මහත් ලංකා පොලිස් සේවයට ගෙන දී ඇත්තේ විශාල ගෞරවය අප කෙරෙහි පොදු මහ ජනතාව තුළ ඇති විශ්වාසයත් පැහැදීමත් දෙගුණ තෙගුණ වී ඇත. ඔබ වැනි විශිෂ්ට සේවකයින් රසකගේ ප්‍රධානියා වශයෙන් සේවය කරන්නට ලැබීම මගේ භාග්‍යයක් කොට සැලකේ. ඔබ හැමට මගේ ආදර ගෞරවය පුද කරන අතර ඔබගේ විශිෂ්ට සේවයට ලක් රජය විසින් සුදුසු උපහාර දක්වන බව දන්වන්නේ ඉමහත් සතුටකින්. පොලිස්පති. එහෙනම් මට අනිත් දිනවල වැකේෂන් ලීව් ගන්න පුළුවන් වෙන්නේ නේද? මොකක්ද ඇයි තමස නිකන් කසාද බඳින මිනිහෙක් වගේ. නෑ සර් මෙයා තාම එන්ගේජ් වෙලා ඉතරයි. එන්ගේජ් වෙලා ඔහොම නම් කසාද බැඳගම රිටයර් වෙන්න වෙවි නේද? අබේරත් මගේ පවුලට පළවෙනි බබා හම්බෙන්න ඉන්න. එයාවත් තාලා තමයි මම මේ මරු කතරට ආවේ. නියම පොලිස් නිලධාරියෙකුට තමන්ගේ රාජකාරියට වඩා සේවයක් නැහැ. කෙවල් දොරවල් පවුල් පන්සල් ගැන හිත හිතා පොලිස් සේවය කරන්න බෑ. මේවා තමයි අපේ ගෙවල්. අපේ රාජකාරිය තමයි අපේ එකම විනෝදය. තේරුණාද? All right, gentlemen. That will be all for today. And thank you very much. නිලමේ සර් මොකද තමසට ලීව් ඕන වෙලාද? අවුරුදු 9කට ලීව් ගිහිල්ලා නැහැ සර්. දැන් ලීව් යන්න නාකි වැඩි. දැන් ඉතින් යන්න තියෙන්නේ පර්මනන්ට් ලීව් සර්. තමසට මාත් එක්ක මොකක් කතා කරන්න තියෙනවද? ඔව් සර්. මොකද්ද? සර් මට ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා සර්ගෙන් අහන්න. සර් තරහ ගන්න එපා. සර්ට මම උගන්නන්නට යනවා කියලා හිතන්න නම් එපා. අනේ අම්මපල්ල එහෙම හිතකින් කතා කරනවා නෙවෙයි. හරි දැන් අපි පෙරවදන නවත්තලා කතාවට බහිමුද? සර් හිතනවාද අපේ කරදර ඉවරයි කියලා? ඇයි එහෙම හැව්වේ? නෑ සර් මට හිතෙනවා අපේ කරදර තාම පටන් ගත්තා විතරයි කියලා. පිඹුරෙක් මරනවා නම් උගේ ගහන්න ඕනේ ඔළුවට. පිඹුරේ කෑලි වලට කපලා එක වලේ වැළලුවොත් ආයෙත් උහා වෙනවලු. කඳ කපාගෙන යනකොට ඔළුව වෙන්න පුළුවන්. ඔළුව අහු වෙනකොට කඳ ආයෙත් හා වෙලා අපි වෙලා ගන්න බැරි නැත්තේ නෑ සර්. අපි පටන් ගත්තේ වලිගේ පැත්තෙන් තමයි සර්. ඔළුවෙන් පටන් ගත්තොත් නරකද? තමසුගේ පිඹුරු කතාවේ කොහෙදෝ වැරද්දක් තියෙනවා. මට නම් ওই සංවිධානයේ පෙන්නේ පිඹුරෙක් වගේ නෙමෙයි. ඉබ්බෙක් වගේ. අපි මෙච්චර කල් තැලුවේ ඉබ්බගේ කට්ටට. තලාගෙන යනකොට ඉබ්බයිලට එන්න පුළුවන්. අර හරිය තමයි හවසට මාළු අල්ලන්නේ. ඔය දිගටම බෝටු නාත්තලා දෙනවා. හරි ලස්සනයි. හන්දවට යමුකෝ මේ පැත්තේ.
Radhe Sadajan ding 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 ding. ඔන්න ආවා ගෙදර. ඊයන හරි ලොකුයි නේද? ඔව් මේක හුඟක් පරණ ගයක් ඩච් කාලේ ඉඳලා පැවතෙන එකක්. ඇත්තද? පරණ ගවර්නර්ස්ලා මේ හිටපු. ආ. ලස්සනයි. මෙයා තමයි අපේ අත්උදව්කාරයා. කඩේ යන්නෙත් මිනිහා, කෑම හොයන්නෙත් මිනිහා, ඔක්කොම කරන්නේ මිනිහා තමයි. මෙච්චර කල් මට තනි දැක්කෙත් මිනිහා. මිනිහට තියෙන හරි අපූර්ව නමක්. ලැබෙනස්. අර බෑග් දෙක ගන්න. කොහොමද? හොඳ වෙගේ. මට පුළුවන් හරි මං ආස් කරුවා. මේක ඉතින් තාම වදාලා නේ. මන් දැම්මේ නෑ. මන් දැම්ම නම් කිය කතයි කියලා. මේක දාමු ඔන්න ජනේට. ආ. එතනට හොඳ. පප්පගේ පින්තූරේ මෙන්න මෙතනින් එල්ලමු. මේ පින්තූරෙ මෙතනට හොඳයි නේද? එතනට හොඳයි તો පොඩ්ඩක් උස්සන්න. දැන් ටිකක් කෙලින් කරන්න. දැන් කොහමද? හරි. ඕකේ. නෝනෝයි මල් වලට කැමති කියලා මහත්කම කංකසන්තුරේරිය වගේ. ඕම තමයි මාත් කසාද බඳපු දවස්වල 70ක් මාටක් පයින්. ඔය බෑග් ගිහලා තියපන් ඇතුලේ. හොඳමයි සර්. ලැබෙන්නේ සයි. උඹ අයිස් ගහලා ඉවරයි. ලැබෙන්නේ උඹ පිටුලට ගියාද? ලැබෙන්නේ උඹ පත්තරේ ගෙනාවද? ලැබෙන්නේ උඹ පිටරේ බැත්තද? කමක් නෑ දෙයනේ. අවුරුදු කීයකට පස්සේද මේගේ ගෑනු කටහඬක් ඇහෙන්නේ.
මේකත් හරිය නිදහස්. කොළඹ වගේ නෙමෙයි. හැතක්ම ගණන් පයින් යවලා දෙන්න පුළුවන් කිසිම බයක් නැහැ. මේක තමයි ගවර්නර් බාන්ස්ගේ කාමරේ. මේ ඇඳේ තමයි යගේ නෝනා නිදාගත්තේ. දැන් ඔයා. ඔයාට මතකද අපි බැඳලා හනිමුන් ගිය දවසේ ඔය මාව වඩාගෙන ඇඳ වටේ ගියා. අදත් මට දැනෙන හැරෙට බැඳලා හනිමුන් ඇවිල්ලා වගේ. නරක ළමයා. මට අද හරි මහන්සි. ඔයා මොකද මගේ දිහා බලන් හරියට ඉස්සෙල්ලම දැක්කම වගේ? ඔයා දැන් හරි අමුතුයි. ඇත්තටම අමුතුයි. පපා දඟලනවා. තාම මාස 3යිනේ. අම්මා කියනවා මාස 5ක් යනකම් දඟලන්නේ නැහැ කියලා. ඔයාට දැන් කන්න බැරි ගැතියක් තියෙනවද? මොනවද උන් කන්න? මේ පැත්තේ ඕන තරම් පළතුරු තියෙනවා. බලන්න මේව මැදලා දෙන හැටි. ලැබෙන්නේ. මෙන්නද විනිය මේව වදින්න කියලා දෙන්නේ. උඩ කියලා හරියට වැඩක් කරවගෙන තුන් සැරයක්වත් කියනවා. ගීත මට පරක් වෙනවා. ඔයා ඒ විදිහට ඕනෑවට පාට මටයි නරක. ඔය ඇටි ඉතින් මට පරක් වෙනවනේ වැඩට යන්න ඕනේ. රාජ දක්මට අවසරද? අවසරයි. Thank you. Cheerio. මොකද උනේ? කතා කරන්නේ. කියන්නේ. මොකද උනේ කියන්නේ? කියන්නේ මොකද උනේ කියන්නේ? ගීත? මොකද උනේ? වතුර ටික. ඔව් මම කොහෙද මෙච්චර ලගියේ? හා? හා. ඉන්සරේ බොන්න. එමිට බොන්නකෝ. ඇති යන්න මොකද උනේ කිය? හා? මට හරි වැඩක් වුණානේ. මොකද උනේ? මම හවස 4:00 විතර කාර් එකත් අරගෙන රවුමක් ගියා. වෙරළ දිගේ 7:04ක් විතර යන්නේ ඇති. නෝනට පීන සමාරෝ තියලා කියලා ඇහුවේ. මොකක්?
පීනතේ තියනවද? ඇයි යන්නේ? නෑ මේ හුළඟ හරි හොඳයි පීනසේට. මටත් තියෙන එක එහෙම මල්ලේදී. වැහි කාලට මතුවෙන්නේ. එතකොට මම මෙහෙ එනවා. තුමාණයක් ඉදලා මෙහෙ ඉඳලා මුහුදු උලන් වදිනකොට අඩු වෙලා යනවා. තම්ස කවුද? මාරු බඩු අම්මපා මොනවද ඉතින් කොටන් හෝල් ගේ පිටේ නැග්ගා වගේ තමයි කෙලලා යන්න පුළුවන්. උඹ කවුද මිනිහා? අනේ නෝනා ආයෙ පොඩ්ඩක් එහෙම කෑ ගහන්න බලන්න. නෝනාගේ මූණ දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වෙනවා මං ඉස්සර අඳුරගෙන හිටපු කෙල්ලා. එයාද ජීවතුන් අතර නෑ. එයා hina වෙනකොටත් මූණ දෙපැත්ත කම්මුල් වල ගහනවා. නෝනා පොඩ්ඩක් hina වෙන්න බලන්න. මම මෙතන සුමානකට හොදන්නේ නැහැ මිත්‍රි. උලංගියා නේද? අතට වැලි පොඩ්ඩක් අරන් මතුරුලා වීසි කරපුවන් මහා දලකාර හස්ති රාජයොත් පුංචි ළමයි වගේ දන බිම ගහනවා. ඒ වගේ මේ පුංචි පොරොප්පේ ගලවපු ගමන් මේ විශාල යන්ත්‍රෙත් හාන්සි. නිලේ බලලා ගහනවා කියන්නේ ඔන්න ඕකට නේ මිසි. මෙතන ඉඳන් ටවුන් එකට හරියට 73මාරක් තියෙනවා. ඒ අතරතුරේ හුලං ගහන්න තැනක් නැහැ. මිසි පයින් යන්න. යනකොට හුලං වදී. ගිහිල්ලා මතක ඇතුව මහත්තයට කියන්න මම මතක් කළා කියලා. ගෝරි මුදලාලි කියන්නේ. ගෝරි මුදලාලි කිව්වා? ඔව්. මේක බොන්න. මට ඕන නම් පුළුවන් ඔක හැන්දවෙන්න ඉස්සලා අල්ලන්න. ඒ වුණත් මොකද්ද මං උට විරුද්ධව එල්ල කරන චෝදනාව? ඇයි? මකින් දපාස් කිරුව මදිනේ. ඇයි ඉතින් 6 මාසෙකට ඉරගෙන එහෙමත් නැත්නම් රුපියල් 500ක් දඩ ගන්න. ඒත් මදේ. මදි ගීත. කරුණු දෙකක් හින්දා මදි. ඔයාට ඔය වගේ අපහාසයක් කරපේකෙකුට දෙන දඬුවම මට මදි. අනික ගෝරින් මුදලාලි වගේ කෙනෙකුට ඔය වගේ දඬුවමක් දෙන එක පොලිසියට මදිකම. ඔයා දන්නවද ගෝරින් මුදලාලි ගැන? මම නම් ඕකව තවමත් දැකලා නැහැ. ඕකගේ අගම ගන්න බැරි වුණා. නමුත් මේ පැත්තේ ඕනම කොළප්පමක් වුණොත් ඕක ඇති පස්සේ. ඕක එක්ක පොරබදන්න ඕන හොඳට සූදානම් වෙලා.
අවුරුදු 10ක් තිස්සේ ඔක පොලිසිය ඇස්වලට වැලි ගැහුවා. ඔක මේක කරන්න නැත්නම් මං කලබල වෙලා ඔකව අල්ලගනි කියලා හිතාගෙන. එතකොට ඔක ලේසියෙන් පොලිසියෙන් බේරලා මං කැමති නෑ කීතෝ වගේ සුළු දෙයකට ඔක විහිර බාරට ගන්න. මං ඔක වල්ල ගන්න දාට අල්ලගන්න මිනිමරුවෙක් හැටියට. අන්න එදාට මං ඔයා වෙනුවෙන් ඔබෙන් පඩි ගන්නවා. මගෙන සදාගෙන. ඔව්. කුළුමීමට වෙඩි තිබ්බම ඌ වෙඩිල්ල කාගෙන යනවා. ගිහිල්ලා වැටිලා ඉන්නවා. ඌ දන්න දඩයක් කාර්යෝගේ පස්සේ නේ කියලා. වැටිලා ඉන්න හැලවමනක් නැතුව. දඩයක් කාර්යය ගිතු මැරලා කියලා. යනවා ළඟට. ඊට පස්සේ දඩයක් කාර්යයට දෙවියන්ගේ පිටයි. අපි උනත් මේ පළාත් වල ජීවත් වෙන්න ඕනේ අනේ විදිහට. ඔයා කොහොමද කැලේන් සත්තු ගැන උච්චර හොඳට දන්නේ? ඉස්සර මං කොල්ල කාලේ තෝක්කොතරම් දඩේම යනවා. රන්දේ නින්දගමෙන් භාගයක් මාළි කොටි වලසු ජීවත් වෙනවා අනන්තර. ඉතින් මං නිවාඩුවට ගමේ ගියාම තෝක්කොතරම් කැලේට වදිනවා. ඔයා දැන් කරන්නේ දඩයන් කරන එක නේද? ඇත්තේ වුණත් වෙනසකට තියෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් දඩයන් කරන මිනිසුන්ව. හරියට. සතු දඩයන් කරපුවාට මේක මහ වැඩක් නෙමෙයි නේද? බණ්ඩා රහිම ගන්න. රහිම ASP here. මගේ කාර් එකේ හුලං ගිහිල්ලා අර කොවිල ළඟ. තමස දන්නවනේ? අර පරණ සිව කොවිල ළඟ. කවුරු හරි දැල්ලා ඒක අරගෙන යනවා. ඕකේ. මට කාර් එකේ හිම් පිටින් මතක හිතුණා. තා පොඩ්ඩේ එතන තියලා හෙට එළි වෙනකම්. හෙට එළි වෙනකම් හිටියනම් මිසි එක එතන තියන්නේ නැහැ වුණත්. Taralale la la le taralale la taralale la la taralale la taralale la Akian bola. Ale kalamut taralala le taralale. Tata mai kunci lamek wage. Taralale taralala taralala le taralala. ඔයාලා තව ටිකක් කල්ලානකොට පුංචි ළමයි දෙන්නෙක් ඉඳි හුරතල් කරන්නේ. දෙන්නේ? ඒ කවුද? බඩේ ඉන්න එකයි මමයි. මේ ළමයා ආවම පරණ ළමයා හුරතල් කරන්න වෙලාවක් නැහැ. මොනවද කල්පනා කරන්නේ? ඔයා කිව්ව දේ ගැන. ඔය කොහෙට හිටන්නේ දෙයක් ඒ? ඒ වුණත් පිළිලොට උනත් ඔයා කිව්වේ ඇත්තක් නේ.
මොකද ඇත්ත? දැන් දරුවා හම්බුනාට පස්සේ ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම කැප වෙන්නේ දරුවා වෙනුවෙන් නේද? මොකද මම එහෙම කරන එක වැරදිද? කවුද වැරදි කිව්වේ? එහෙම වෙන්න ඕනේ. නැත්තම් ඔයා ගෑණියෙක්. මම නම් හිතන්නේ වෙන විදියකට. මොකක්ද? මං හිතනවා ඔයාට මගේ තියෙන ආදරේ තවත් වැඩි වෙයි කියලා. ඔයාගේ දැන් නැති වෙලාවට පුංචි බබාගේ මුණ දිහා බලාගෙන හිටියම ඔයා ළඟින් වගේ දැනේ. No, I think you've got the whole point wrong. I was not in any way trying to hold a brief to that kind of conduct. All I was trying to say was that under such circumstances, even an officer of the law would be kind of compelled to take that step. But my whole point was